පිරිමි සීනිබල හැඳීමේ තුන්වන ස්ථානය කවිජ දෙමළ නිවාසය නියෝජනය කරන කවිජ ඔබයි තුන්වන ස්ථානය. කවිජ ඔබයි තුන්වන ස්ථානයට වේදිකාවට දෙවන ස්ථානය අකිදු දෙමළ නිවාසය එන ඔබයි දෙවන ස්ථානය. සීනිබල හැඳීම පිරිමි සිංහල නිවාසය ප්‍රථම ස්ථානය. ඔමිදු ඔබයි අද දිනේ ප්‍රථම ස්ථානය ලබා ගන්නේ. ඔමිදු ඔබයි ප්‍රථම ස්ථානය. ඒ වගේම තමයි දෙහිගෙඩිය හඳමත දෙහිගෙඩියගෙන යාමේ තරගය. තුන්වන ස්ථානය සිංහල නිවාසයේ මෙතුලි ඔබයි තුන්වන ස්ථානය හිමි කරගන්නේ. මෙතුලි දෙවන ස්ථානය දෙමළ නිවාසය නියෝජනය කරන ජනුදී. දෙවන ස්ථානය ජනුදී එද වේදවත් උණුසුම් වත්වලසන්. ප්‍රථම ස්ථානය කොල්ලා ඔබයි පළවෙනි ස්ථානය. සිංහල නිවාසය නියෝජනය කරන මෙන්න පිරිමි බනිස්කෑවේ තරගය. තුන්වන ස්ථානය සිංහල නිවාසය නියෝජනය කරන අකිල් ඔබයි තුන්වන ස්ථානය. අකිල් ඔබයි තුන්වන ස්ථානය හිමි කරගන්නේ. ඔය දරුවෝ තෙමෙන්න එපා වැස්සෙන්නේ. දෙපැත්තට වෙලා ඉන්න. තුන්වන ස්ථානය අකිල්. තුන්වන ස්ථානය අකිල් කොහෙද ඉන්නේ? එන්න පුතේ. පිරිමි බනිස්කෑම තුන්වන ස්ථානය අකිල්. දෙවන ස්ථානය තිනුක සිංහල නිවාසය. දෙවන ස්ථානය තිනුක. පිරිමි බනිස්කෑම ප්‍රථම ස්ථානය ජීවිත රාතිලු. ජීවිත රාතිලු ඔබයි ප්‍රථම ස්ථානය. දෙහිව ස්තුතිවන්ත වෙනවා. අප වෙනුවෙන් අද දිනේ ඔබතුමාගේ දායකත්වය ලබා දෙන්නට ප්‍රාථමික ගුරු උපදේශක කලාපීය උපුල්කුමාර මහත්මයාට දෙහිව ස්තුතිවන්ත වෙනවා. එවැගේම තමයි දෙමළ නිවාසයේ දරුවා තමයි සියලු ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ. තුන්වන ස්ථානය දහම්සා ඔබයි තුන්වන ස්ථානය. ගොඩිරේස් තරගයේ තුන්වන ස්ථානය දහම්සා. දෙවන ස්ථානය සමෝද්‍යා. දෙවන ස්ථානය සමෝද්‍යා. ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ සනුලි. ඔබයි ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ. එවැගේම ගෝලිරේස් පිරිමි තුන්වන ස්ථානය හිමි කරගන්නේ දෙමළ නිවාසී දෙනුවන්. ඔබයි තුන්වන ස්ථානය. එවැගේම දෙවන ස්ථානය හිමි කරගන්නේ නවරංජන. ගෝලිරේස් නවරංජන අද දිනේ ගෝලිරේස් තරගයේ ප්‍රථමයා ഘോഷിත ඔබයි ප්‍රථම ස්ථානය.
මෙහිම ස්තුතිවන්ත වෙනවා දරුවෝ මහත්මියට අපිත් එක්ක වීම. මේක යුගල තරගයක්. තුන්වෙනි ස්ථානය පංචාලි වත්මි කොයි යුගලේ දෙන උණුසුම් අත්කොළ සන්නාදයක්. එවැගේම තමයි දෙවන ස්ථානය සනුලි නිල්ලෙතු. දෙවන ස්ථානය සනුලි නිල්ලෙතු. අන්දයට කිරි කැවීම ප්‍රථම ස්ථානය ඉවෙත් රණුත් දෙන කාගේ උණුසුම් අත්කොළ සන්නාදයක්.